ආයිබෝවන් මේ අලුත් පැහැදිලි කිරීමත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් හැබැයි අපේ ජීවිතවලට ගොඩක්ම කිට්ටු මාතෘකාවක් ගැන. ඒ තමයි ලංකාවේ මහන්සි වෙලා වැඩ කරන මධ්‍යම පාන්තික පවුල් එකම තැනක හිර වෙලා ලොකු මානසික පීඩනයකින් ඉන්න එක පිටිපස්සේ තියෙන හැංගුණු උගුල් ගැන. උදේ ඉඳන් රෑ වෙනකල් කොච්චර කට්ට කෑවත් සතේක දියුණුවක් නැතුව නිහඬවම දුක් විඳින පවුල් දහස් ගණනක අපේ සමාජයේ ඉන්නව නේද? සමහර විට මේක කතා කරන්න ටිකක් අමාරු මාතෘකාවක් වෙන්න පුළුවන්. ඒත් මේ ඇත්ත තත්ත්වයේ තේරුම් ගන්න එක අපිට ලොකු වෙනසක් කරන්න උදව් වෙයි. අපි සාමාන්‍යයෙන් පිටතින් දැක්කම හැමදේම හරිම ලස්සනයි සාර්ථකයි වගේ පේනව නේද? හොඳ රස්සාවක් තියෙනවා, යන්න වාහනයක් තියෙනවා, ළමයි හොඳ ඉස්කෝලේක යනවා. හැබැයි මේ පේන ලස්සන පින්තූරෙට යටින් තියෙන්නේ වෙනස්ම කතාවක්. ඇත්තටම අපේ මධ්‍යම පන්තියේ ගොඩක් දෙනෙක් රහසින්ම අදෘශ්‍යමාන යකඩ විලංගුවක හිර වෙලයි ඉන්නේ. ඒ තමයි කවදාවත් ඉවරයක් නැති ණයබර. මාසේ පඩියෙන් පඩියට යන්තම් ගැට ගහගෙන ඇතුලෙන් ලොකු ප්‍රෙෂර් එකක් අත්විඳින නොමිසක් කිසිම සැබෑ මූල්‍ය නිදහසක් ගොඩක් අයට නැහැ. ඉතින් මේ ලොකු පරස්පරතාවය දැක්කම අපිට නිතරම හිතෙන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි මේ තරම් දාඩිය මහන්සියෙන් වැඩ කරන මිනිස්සු ඇයි මෙහෙම එකම තැනක හිර වෙලා ඉන්නේ? අද අපේ මේ කතාබහේ ප්‍රධාන අරමුණ වෙන්නේත් අන්නේ ඒ ප්‍රශ්නෙට උත්තර හොයන එකයි. හරි අපි දැන් බලමු අපේ පළවෙනි කොටස. මේක තමයි වාරික එහෙමත් නැත්නම් EMI ජීවන රටා උගුල. සරලවම කිව්වොත් අනාගතය අදම මිලදී ගැනීම. අද කාලේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ අතේ තියෙන සල්ලි දීලා බඩු ගන්නවට වෙනුවට නිමක් නැති මාසික වාරික නැත්නම් EMI ක්‍රමයට බඩු ගන්නයි. අපිට හැමදේම ඉක්මනට ඕනේනේ. අන්නේ ශනික සතුට හොයන්න ගිහින් හෙට ලැබෙන්න තියෙන ආදායමත් අදම වියදම් කරලා දාන එකයි මෙතනදි වෙන්නේ. සල්ලි එකතු කරලා දෙයක් ගන්නම වෙනුවට දැන් මේක අරන් පස්සේ ගෙවමු කියන පෙළඹවීම මේ උගුලේ තියෙන භයානකම ලක්ෂණයක්. දැන් මීඩියා ටිකක් බලන්නකෝ. අලුත්ම ෆෝන්, ලොකු ටීවී, වාහන වගේ දේවල් ගන්න මිනිස්සු තමන්ගේ අනාගත ආදායම දිගින් දිගටම පාවිච්චි කරනවා. අපේ සම්පූර්ණ ජීවන රටාවම නඩත්තු වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින්. මේක හරියට ට්‍රෙඩ්මිල් එකක දුවනවා වගේ වැඩක් නේ. හිතන්නකෝ 25 වෙනිදාට පඩිය බැංකුවට වැටෙනවා. හැබැයි 26 වෙනිදා වෙනකොට ලීසින් එකට, ක්‍රෙඩිට් කාඩ් එකට, ෆෝන් බිල් වලට ඒ සල්ලි ටික ඔක්කොම කැපිලා ගිහින් ඉවරයි. තමන්ගේ මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික තමන්ට භුක්ති විඳින්න කලින්ම ඒක වෙන කාට හරි අයිති වෙලා. අපි යමු ඊළඟ කොටසට. මේක තමයි ධනීය මායාව. ඒ කියන්නේ පොහොසතෙක් වගේ පේන එකයි ඇත්තටම පොහොසත් වෙන්න එකයි අතර තියෙන ලොකු වෙනස. Facebook, Instagram වගේ සමාජ මාධ්‍යවල තියෙන පිරිගැනීමයි බාහිර ලෝකෙට පේන තත්ත්වයයි පවත්වාගෙන යන්න අද ගොඩක් අය අතිවිශාල සල්ලි කන්දරාවක් වියදම් කරනවා. ෆොටෝවලට පෙනී ඉන්න විතරක් ලක්ෂ ගණන් ණය වෙලා වෙඩින් ගන්නවා, අලුත්ම iPhone ගන්නවා, බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවා, ඒ වගේම ලීසින් කරපු මිලදික වාහන පදිනවා. හැබැයි මේ ඔක්කොම අස්සේ අමතක වෙන ලොකුම දේ තමයි සැබෑ ධනය කියන්නේ හරියට ලොකු ගහක පොළව යටට විහිදුණු මුල් වගේ දෙයක් කියන එක. ඒක ගොඩක් වෙලාවට බාහිර සමාජයට පේන්න තියෙන දෙයක් නෙවෙයි. ඇත්තටම ධනවත් මිනිස්සු සල්ලි වියදම් කරන්නේ අනිත් අයට පේන්න නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. තුන්වල කොටස විදිහට අපි බලමු උද්දමනේ නිහඬ පිරිවැය ගැන. මේක හරියට නොපෙනෙන මුදල් කාන්දුවක් වගේ. මේ ප්‍රෙෂර් එක ඉන්නේ සමාජයේ බලාපොරොත්තු වලින් විතරක්ම නෙවෙයි. අපේ මූල්‍යමය දියුණුව නිහඬවම විනාශ කරලා දාන ඊටාම රළු ආර්ථික යථාර්ථයක්වත් මේ හැමදේම පස්සේ තියෙනවා. ඒ තමයි ලංකාවේ අපි අද මුහුණ දෙන අමිහිරිම ඇත්ත. අපේ පඩි වැඩි වෙන්නේ ඉබ්බෙකුගේ වේගයෙන් උනාට 2026 වෙනකොට කෑම බීම, ගෙවල් කුලි, පෙට්‍රල්, ළමින්ගේ අධ්‍යාපන සහ වෛද්‍ය වියදම් රොකට් එකක් වගේ වේගෙන් ඉහළ යනවා. ට්‍රෙඩ්මිල් එකක උඩ ඉඳන් රොකට් එකක් අල්ලන්න දුවනවා වගේ වැඩක් මේක. මේ ආර්ථික වේගෙත් එක්ක හැප්පෙන්න බැරුව ගොඩක් මධ්‍යම පාන්තික පවුල් අද දැඩිසේ වෙහෙසටපත් වෙලා ඉන්නේ. හතරවන කොටස තමයි වත්කම් එහෙමත් නැත්නම් ඇසෙට්ස් සහ බැඳීම්. ඒ කියන්නේ liabilities අතර තියෙන වියදම් කිරීමේ පරතරය. මේක හරිම වැදගත් තැනක්. ඇත්තටම ධනවත් අයයි මූල්‍යමය වශයෙන් හිර වෙලා ඉන්න අය අතර තියෙන ලොකුම වෙනස මොකක්ද දන්නවද? ඒ තමයි මූලික බිල් ටික ගෙවුවට පස්සේ ඉතුරු වෙන මුදල් පාවිච්චි කරන විදිහ. ධනවත් අය කරන්නේ Tamanගේ නිදහස වෙනුවෙන් කාලයත් එක්ක වටිනාකම වැඩි වෙන සල්ලි ගලාගෙන එන වත්කම්, ව්‍යාපාර සහ ආයෝජන වලට මුදල් යොදවන එක. හැබැයි මධ්‍යම පන්තියේ ගොඩක් දෙනෙක් කරන්නේ ටීවී, අලුත් වාහන වගේ කාලයත් එක්ක වටිනාකම අඩු වෙලා යන දේවල් මිලදී ගන්න එකයි. සමාජ තත්ත්වය පෙන්වන්න පුළුවන් වුණාට මේ වගේ බැඳීම් එහෙම නැත්නම් liabilities වලින් කරන්නේ අනාගතයට තවත් ලොකු බරක් සහ පීඩනයක් එකතු කරන එක විතරයි. ඊළඟට අපි එනවා පස්වෙනි කොටසට. මනෝවිද්‍යාත්මක බියවීමේ චක්‍රය. ඒ කියන්නේ හැමතිස්සෙම ආරක්ෂිත වෙන්න ගිහින් වැටෙන උගුල.
මේ ආර්ථික ක්‍රමය විසින්ම අපි එක තැනක හිර කරන බියවීම චක්‍රයක් ස්වභාවිකවම නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම ගොඩක් දෙනෙක් ඉන්නේ දොර ඇරලා තියෙන කූඩුවක. රස්සාව නැති වෙයි කියන බය, එහෙමත් නැත්නම් අසාර්ථක වෙයි කියන බය නිසා රිස්ක් එකක් අරගෙන ඒ දොරෙන් එළියට බහින්න අපි ගොඩක් වෙලාවට කැමති නැහැ. අපිට සේෆ් කියලා හිතන රාමුවක අපි දැඩිව හිර වෙලා ඉන්නේ. පොඩි බිස්නස් එකක් පටන් ගන්න, ආයෝජනයක් කරන්න අපි බයයි. හැබැයි අවාසනාවකට මේ කියන සේෆ් ජීවන රටාවම තමයි කවදාවත් අපිට ඉස්සරහට යන්න නොදෙන ප්‍රධානතම උගුල බවට පත් වෙලා තියෙන්නේ. හරි. දැන් අපි එන්නේ 6 වෙනි සහ අවසාන කොටසට. කොහොමද මේ මධ්‍යම පාන්තික උගුලෙන් මිදෙන්නේ? සැබෑ ධනයක් ගොඩනගා ගන්නේ කොහොමද? මේ ඔක්කොම කතා කරද්දී අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ එකම එක දෙයක් තියෙනවා. කෙනෙක් මේ විදිහට හිර වෙලා ඉන්නේ එයාට මොලයක් නැතිකමටවත්, දක්ෂකමක් නැතිකමටවත් නෙවෙයි. හුදෙක් මූල්‍ය අධ්‍යාපනය, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් එඩියුකේෂන් එකේ අඩුවක් නිසා විතරයි. මේ උගුලෙන් මිදෙන්න පැහැදිලි පාරක් තියෙනවා. හැබැයි ඒකට දැවන්ත ආකල්පමය වෙනසක් අවශ්‍යයි. පළවෙනි පියවර තමයි තමන්ගේ ආදායමට වඩා අඩුවෙන් වියදම් කරන්න පුරුදු වෙන එක. දෙවෙනියට අනිත් අයට පෙන්වන්න සමාජ තත්ත්වය රැකගන්න කරන අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න වෙනවා. ඊට පස්සේ හිමීට සැබෑවත්කම් ගොඩනගන්න පටන් ගන්න ඕනේ. 4 සහ 5 පියවර විදියට අලුත් දේවල් ඉගෙනගෙන විවිධ ආදායම් මාර්ග කීපයක් නිර්මාණය කරගන්න එක අත්‍යවශ්‍යයි. මේ පියවර ටික හරියට කළොත් විතරයි මේ චක්‍රයෙන් සාර්ථකව එළියට එන්න පුළුවන් වෙන්නේ. පොහොසතෙක් වගේ පේන එක හරිම ලේසි. හැබැයි මූල්‍යමය නිදහස ලබා ගන්න එක අමාරුයි. බලන්න මේ වටිනා කියමනේ නේද අපි කතා කරපු හැමදේම කොච්චර ලස්සනට සාරාංශවනවාද කියලා. සැබෑ මූල්‍ය නිදහස ලබා ගන්න නම් අපිට ලොකු විනයක් සහ කැපවීමක් තියෙන්නම ඕනි. ඒ වගේම සල්ලි තියෙනවා වගේ පේන්න දරන ඒ ලේසි ඒත් తాවකාලික මායාවෙන් අපි අනිවාර්යයෙන්ම ඈත් වෙන්න ඕනේ. ඉතින් අද අපේ මේ පැහැදිලි කිරීම අවසන් කරන්න මොහොතේ මේ හැංගිලා තියෙන බාධක ඔක්කොම දිහා ආපහු හැරිලා බලන එක ගොඩක් වටිනවා. සමාජ පීඩනය, උද්දමනය, වාරික ක්‍රමය මේ වගේ ගොඩක් දේවල් නිසා මහන්සි වෙලා වැඩ කරන අපේම මිනිස්සු ලොකු පීඩනයකටපත් වෙලා ඉන්නේ. අද පොඩ්ඩක් නිදහසේ කල්පනා කරලා බලන්න මේ කතා කරපු උගුල් වලින් අපේ පෞල් පාලනය කරන්නේ හරියට මොන උගුලද? ඒකෙන් මිදෙන්න අදම අපි ගන්න ඕනේ පළවෙනි පියවර මොකක්ද? මේ දේවල් හරියටම අවබෝධ කරගන්න එක තමයි අපේ සැබෑ මූල්‍යමය නිදහස කරා යන ගමනේ හොඳම ආරම්භය වෙන්නේ.